Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ඩේ ලොග් එකක්. මේක මම ගොඩක් කාලෙ ඉඳන් ගෙනිදී උනට මට ගේන්න බැරි වුණා. ඉතින් අද ඔන්න මම ගෙනාවා. ඉතින් ඔයාලා මම තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඇති වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. දැන් ඉතින් උදේ මම මුලින්ම වොෂ් එකක් දාගන්න ස්කූල් යන්න ලෑස්ති වෙන්න එපයි. ඒ හින්දා වොෂ් එකක් දාගන්න ගියා. ඉතින් මම සාමාන්‍ය උදේට සීතලේ යවා ගන්න පවුඩර් ගන්නවා. ඒක මට නම් යනවා. ඔයාලට කොහොමද කියලා නම් දන්නේ නැහැ. කොහොමද මට එහෙම වෙනවා. ඉතින් ඊට පස්සේ මම මගේ මේස් දාලා සපත්තු දාගත්තා. ඉතින් දැන් නම් මම සපත්තු දාලා ඉවරයි. තියෙන්නේ ඊට පස්සේ මම මගේ ස්කූල් යුනිෆෝම් එක ඇඳගත්තා ඔන්න ඔය විදියට. හරි ඊළඟට මම වගේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඒක අපේ අම්මා රයිස් තමයි හදලා තිබුණේ. ඒක නම් මාරම රහයි. ඊට පස්සේ ඔය වගේ ඔක්කොම ටික කෑවා. හරි අපි දැන් ඔක්කොම කමු. ඉතින් මට ඊයේ ඉස්කෝලේ ඇවිල්ලා මට පොත් බැරි වුණා. මොකද බැරි වුණා මහන්සි වෙලා අපි මම දැන් උදේ ටක් කාලා මගේ පොත් ගාලා උදේ හදාගත්තා. ඊට පස්සේ මම මගේ කෑම් පෙට්ටියයි වතුර බෝතලේ දාගත්තා. ඉතින් බෑගට දාගත්තා. ඉතින් අපි ස්ටේෂන් යන්න කියලා බෝඩ් එකක අහන්න කියලා ඒකත් මම මතකතෝ දාගත්තා. ඉතින් මම ඒකත් මතකතෝ දාගත්තා. ස්කෝල් යන තමයි හදන්නේ. දැන් මම ස්කෝල් යන තමයි හදන්නේ. ස්කෝල් තැනට දැනට බයි. හරි දැන් මම ස්කෝල් ගිහිල්ලා ආවා. ගමන් තමයි ඔය තින්නේ. දැන් ඉතින් ආවා කියන්නේ තාම එන ගමන් මම මාර මහන්සි ඉඳී මේ දවස්වල අවුවක් තියෙනවනේ. ඉතින් අපි දැන් ගෙදර යමු. මොකද මම මාර මේ දවස්වල මම කියන රස්නේ කියලා ඉතින් මම ගෙදර අයිස්ක්‍රීම් එකකුත් කෑවා. හරි මම ගෙදර ඇවිල්ලා මම ගෙදර ඇවිල්ලා සපත්තු ගලවලා මේසුත් ගලවුවා. ඉතින් මගේ කකුල් කෙතයි අර සුදු හරදර නහයි පේනවා. මම ඒකට වෙඩි කැමති නෑ. ඉතින් ඊට පස්සේ මම කොණ්ඩේ ස්ටයිල් පීරලවලා රිබන්ස් ගලවගත්තා. සෝරි ඊට පස්සේ වගේ ඉතින් ඔය දින මම කොණ්ඩේ මට දිග කොණ්ඩයක් මට පොඩි කොණ්ඩයක් තමයි තියෙන්නේ ඒක. හරි ඉතින් ඊට පස්සේ මම පිටිපස්සේ ගියා අපේ අම්මා පිටිපස්සෙන් ගියා අපේ අම්මා ඒක වැරදිලා සෝරි ෂොට් එකක් ඒක ගණන් ගලව ගත්තා. ඊට පස්සේ ගලවලා හොඳට පීර ගත්තා. මම නාගන්න තමයි හදන්නේ. මම නාන්න හදන්නේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාගගේ වොෂ් එකකුත් දාගත්තා. මොකද වොෂ් එකක් දැම්මම මාරම ෆ්‍රෙෂ් සනීප. ඊට පස්සේ මම මගේ ලන්ච් එකේ දවල් කෑම එක ගත්තා. ඒකත් මරුනේ. ඉතින් අපේ ගෙදර මෙන්න මේවා තියෙනවා. මේවා සුපර් මාකට් වල නම් ගොඩාක් ගණන් ඔයාලා දන්නවද? නිතරම හැදෙනවා. සමහරු කාලත් ඇති ඔයා කාලා තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේ තමයි. ඔය වගේ මම මේවා කඩාගත්තා. අපේ ගෙදර නිතරම ඕවා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ඩ්‍රැගන් ෆෘට්. ඉතින් ඒක මම කපාගෙන විදිලා තිබුණේ. හොඳට විදිලා තිබුණේ. රසයි. ඒක ගොඩක් රසයි දෙනවා. ඒ තරම් රසයි ඒක කෑවා. ඉතින් මම ඊපස්සේ ඔය කෑවා. ඉතින් ටක් ගාලා හපලා ගිලින පුළුවන් ඒකලා. ඊට පස්සේ මට දැන් අද ඩාන්සින් ක්ලාස් නේකට මම කොණ්ඩේ ගෙතුවා. ඔය වගේ මම කොණ්ඩේ ලිහෙන හින්දා බූස් දාන්නේ ලස්සන්ට. ඉතින් මම පෙන්නන ෆයිනල් අවුට්ෆිට් එක. ඕක සම මගේ ෆයිනල් අවුට්ෆිට් එක. මම අද පන්පොක දවස් ගන්න යන්නේ. ඕක shopping vlog එකක් මම ඔයාලට දාන්නම්. ඉන්නේ. ඊට පස්සේ මම ඔයගේ ක්ලාස් යන ගෙදරින් පිටත් වුණා. අපි ටක් ගාලා පික්මන්ට් යමු. ඉතින් ගිහිල්ලා ක්ලාස් ඉවරුණා. හරි දැන් මම ක්ලාස් ඉවරයි. දැන් මම ගෙදර එන ගමන් තමයි තියෙන්නේ. අපි කඩයක් ගානේ පොඩ නැවතුවා පොඩි වැඩේ බඩුවක් ගන්න ගෙදර යන්න. ඉතින් ඔන්න බලන්නකො පිළිගන්නේ නැහැ මෙයාලා ආපු ගමම. ඉතින් මම මුලින්ම කරේ ආපු ගමම මොනා කරන්නත් කලින් මම කොණ්ඩේ ගලවගත්තා. මොකද හෙට ස්කූල් නිසා. ගලේ පාතර ගලවන්න ගියාම එපාරට ස්කූල් යන්න ඕනනේ. ආපු ගමම ගලවගත්තා. හරිදර නිසා මම මුලින්ම කරේ ඒක ගලවන්න ගියාම තමයි එපා වෙන්නේ. ඊපස්සේ ගලවලා හොඳට අවුල් කඩලා කොණ්ඩ දෙකක් ආයි ගොතාගත්තා. මගේ කොණ්ඩේ කලවුඩ් නිසා ඉක්මනට අවුල් වෙනවා. සෝරි. මම වචන පොඩට වෙනවා. ටක් ගාලා අවුල් වෙනවා. කරි කොණ්ඩයක් තියෙන නිසා. වස්සක් චැලෙන් කරා ගොතාගත්තා. දැන් අපි යමු වොෂ් එකක් දාගන්න කොණ්ඩේ තුඩට වැදගෙන. හරි ඊට පස්සේ මම වොෂ් එකක් දාගත්තා. පේන්නේ නැහැ කෑම එකක් ගත්තා. ඩිනර් එකක් ගත්තා.
ඔය විදිහට. ඉතින් මම ස්ටඩි වැඩ මුකුත් අද කරේ නැහැ. ටිකෙන් ටික ඇවිල්ලා තමයි තියෙන්නේ. يعني ගෙදර ඇවිල්ලා තමයි කරේ නැත්තේ. ඉතින් දැන් මට යාර වෙලාව ටික ටික ලඟ වෙනවා. සතුටින් ඉතින් මගේ WhatsApp channel එකට ආවා join වෙලා නැත්තම් මගේ WhatsApp channel එකට join. bye bye. Thanks for watching.